විශ්වය සියල්ල දකිමින් සිටි. එය අද හෝ හෙට සිදු නොවිය හැක. නමුත් ඔබ කිසිවකුට නරක නොවන ආකාරයෙන් සැලකුවේ නම් එය ලබාගත් ණය මුදලක්සේ සිතන්න. වංක බවින් කපටිකමින් නින්දා අපහාස කරමින් ඔබ අන් හදවත්වල ඉතිරි කළ චිත්තවේගීය තුවාල කිසිවක් සුදු නොවුනාක් මෙන් ඔබ අමතක කළ නිසා ඒ ජීවිතවලින් ඒවා අතුරුදහන් වන්නේ නැත. ඔබ රිදවූ අය නිහඬව සිටින්නට ඇත. නමුත් නිහඬතාවයෙන් අදහස් කරන්නේ ඔවුන්ට අමතක වූ බවක් නොවේ. එනම් ඔවුන් පළිගැනීමට වඩා සාමය තෝරාගත් බවයි. නමුත් මේ විශ්වය සියල්ල දෙස බලා සිටී. කර්මයට පරිපූර්ණ මතකයක් ඇත. ඔබ හිතාමතා හෝ නොහිතා කළ සියලුම ක්‍රියාවන් පිහි ඇනුම්ෙන් වචනකින් පවා සිදු කළ දරුණු කැපුම් තුවාල ඔබ යමකුගේ හදවත සමග සෙල්ලම් කර සෑම අවස්ථාවක්ම යළි පෙරලා ඔබට ලැබෙනු ඇත. ඒ වන විට සමාව අයදීම ප්‍රමාද වැඩිය. ඔබ වරක් අයුතු ලෙස සැලකූ අය ඔබ නොමැතිව සුව වී සිටිනු ඇත. නමුත් ඔබටද ඒ අත්දැකීම ඒ ආකාරයටම සමහර විට පොලියත් එකතුවද විඳින්නට සිදුවනු ඇත. විශ්වාස කරන්න. යහපතට යහපත මෙන්ම අයහපතට අයහපත අනිවාර්යෙන්ම ලැබෙනු ඇත. ඔබගේ සියලුම ක්‍රියාවන්ට පසු වී හෝ පමා වී හෝ ඔබට ලැබිය යුතු දඬුවම ලැබෙනු ඇත.